සුබ උදෑසනක් වේවා. ඔබට දෙවියන් වහන්සේගේ වරප්‍රසාද වලින් දෙවියන් වහන්සේගේ සැලසුම් වලින් පූර්ණ වූ දවසක් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් ඔබ උදෙසා මේ උදෑසන දෙවියන් වහන්සේගේ පාද පාමුල යාඥා කරන්න සූදානම්. අපි යාඥා කරමු. ධර්මිෂ්ඨ බලවන්ත ශුද්ධෝ අනර්ඝ පියාණනි ස්වාමියෝ නාසරෙතිය යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාද පාමුල වැඳ වැටමින් යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කිව්වා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඔබගේ නාමයෙන් එකතු වෙනාද ඒ මැදේ ඔබ වහන්සේ සිටින බව. ස්වාමිනී ඔබ වහන්සේ අප මැදේ සිටිනවා. අප මැදේ ක්‍රියාත්මක වී අප මැදේ ඔබ වහන්සේ ජීවමානව සිටින නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී ඔබගේ අනර්ඝ ප්‍රේමය නිසා ස්තුති කරනවා. මේ ලෝකයේ මවා පාලනය කරන්නා වූ දෙව් පියාණනි ඔබ වහන්සේගේ හස්තයට අපි යටහත් වෙනවා. පියාණනි ඔබගේ එකජාතක පුත්‍රයා අප වෙනුවෙන් ඔබ වහන්සේ දුන්නා. අපව ඔබ වහන්සේ මිලදී ගත්ත නිසා ඔබගේ රාජධානී සේවයට ඔබගේ දරුවන් ලෙස අපව මිලදී ගත්ත නිසා ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත හදවතකින් තොල්වල පූජාවල් ඔප්පු කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ සියලු ජාතීන්ගේ සියලු ගෝත්‍රයන්ගේ සියල්ලන්ගේ නමස්කාරය ලැබීමට සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබීමට ඔබ වහන්සේ වටිනවා. ස්වාමිනී අපේ තොල්වල පූජාවල් අපි නැවත නැවතත් ඔබ වහන්සේට දෙනවා. ස්වාමිනී ඔබයි සියල්ලේ නිර්මාණකරුවාණන් ඔබයි ස්වාමිනී සියල්ලේ ගෞරවය ලැබිය යුතු තනන් වහන්සේ. ස්වාමිනී අපි ඔබ වහන්සේ ඔසවනවා. ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේගේ අභිමුඛයේ යාඥා කරන්න දුන්නා වූ අනර්ඝ කාලය නිසා ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය කිව්වා ප්‍රශංසා මැදිය ඔබ වහන්සේ වාසය කරන බව. ඔබ වහන්සේ අප මැදේ වාසය කරන නිසා ස්තුති කරනවා. මේ උදෑසන ඔබ වහන්සේව අනර්ඝ ලෙස අපි නමදිනවා. අපි ඔබ වහන්සේගේ ගුණ ගායනා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ මනුෂ්‍යයන්ට වඩා සියලු වාතාවරණයන්ට වඩා තත්ත්වයන් වලට වඩා ඉහළින් සිටිනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපට ප්‍රේම කරනවා. අපි ඔබ වහන්සේ විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ සැලසුම් අප මැදේ තැබූ නිසා ස්තුති කරනවා. අප මැදේ ඔබ වහන්සේගේ යෝජනාවල් තැබූ නිසා ස්තුති කරනවා. සදා කාලිකව ඔබ වහන්සේ අප සමග සිටින නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී මේ උදෑසන මේ යාඥාවල් අසන හැම මිනිසෙක්ටම ආශිර්වාද කරනවා. හැම කාන්තාවකටම හැම තරුණ තරුණියෙක්ටම ඔබ වහන්සේගේ වරප්‍රසාදේ නිදහස් වේවා. ස්වාමිනී මේ අය යම්කිසි දුකකින් වේදනාවකින් පීඩාවකින් අසරණකමකින් සිටිනාද මේ අයට සැනසීම නිදහස් වේවා. සමාදානය නිදහස් වේවා. ප්‍රීතිය නිදහස් වේවා. ස්වාමිනී ඔබ වහන්සේ කුරුසේදී දිලිඳුනේ අපව ධනවත් කරන්නයි. ඔබ වහන්සේ කුරුසේදී කසපහරවල් කෑවේ අපගේ සුවේ උදෙසයි. ස්වාමිනී ඔබ වහන්සේ අප වෙනුවෙන් මිලයක් ගෙව්වා. අපව මිලදී ගත්ත. ස්වාමිනී ඔබ වහන්සේගේ රුධිරය කරන කොටගෙන අපේ ජීවිතවලට ඔබ වහන්සේ එකතු කරා ඒ අනර්ඝ මිලය නිසා ස්තුති කරනවා. අපිට වටිනාකමක් තිබ්බේ නැහැ. ඔබයි අපිට වටිනාකමක් දුන්නේ. ස්වාමිනී ඔබට ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ මහත් වූ වරප්‍රසාදයන් තුළින් මේ යාඥාව අසන හැම කෙනෙක්ටම ආශිර්වාද කරනවා. ඔබ වහන්සේගේ ලයට ඒ හැම කෙනෙක්වම සංගවනු ලබනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ දේව දූතයන් ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම වැඩ කරන පිණිස මම යාඥා කරනවා. ස්වාමිනී ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ සියලු ආශිර්වාදයන් සියලු වරප්‍රසාදයන් වලින් අපව පූර්ණ කළ මැනවි. ඔබ වහන්සේ ඉදිරියේ අපි යටහත් වෙමින් කැප වෙනවා. ස්වාමී නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට සුබ දවසක් වේවා. ඔබට මේ යාඥාව ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් නම් ඔබට පුළුවන් අපගේ channel එක follow කරන්න. ඒ වගේම අපගේ channel එකට ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඔබ like කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අනිත් අය සමග බෙදා ගැනීමට ඔබට ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයන් වලින් පිරුණු වරප්‍රසාද ලාභී දවසකට ඔබට සුබ පතනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පීඨයි.